තව ෆීල්ඩ් එකේ ඉන්නවා. මේ තාත් කට්ටිය ජොයින් වෙන්න ඉන්නවා කිව්වා. එයාලා ජොයින් වෙනකම් මොන හරි ඔයාලට තියෙනවනේ ගැටලු කියන්නකො මොන හරි අපි. ඒ කියන්නේ ෆීල්ඩ් එකේ පැත්තෙන් මොන වගේ ගැටලුද ඔයාලට තියෙන්නේ ගොඩාක්. දැන් කට්ටියක් නම් වැඩට කරන කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය මම දැක්කා තාම ෆීල්ඩ් එකට අලුතෙන් ආපු කට්ටියකුත් ඉන්නවා. මොන වගේ ගැටලු තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලට දැන් නෝපව පැත්ත එතකොට ඔය ගොඩක් කට්ටිය මං දාලා තිබ්බ ස්කැමටික් පොඩ්ඩක් බලන්න කැමතියි කියලා. ඊය.
මෙන්න මේවා ගොඩක් කට්ටිය මේ වගේ කොහොමද බලන්නේ කියලා අහලා තිබ්බ මෙසේජ් දාලා. හරි. ඇනලයිස් මොකද සමහර ෆෝන් නෝ පවර් වගේ ඒවා. හරි. අපි පටන් ගන්නකම් පටන් ගමු. එතකොට සාමාන්‍යයෙන් දැන් මට එක්කෙනෙක් ෂොප් එකක ඉන්න කෙනෙක් මොන හරි ෆෝන් එකක් තියෙනවද කියන්නකෝ මට. සාමාන්‍ය අපි ඔන්ලයින් ක්ලාස් එක කරද්දි මෙහෙම දා කරන්නේ ගොඩක් වෙලාවට. මට කවුරු හරි එක්කෙනෙක්ගේ නෝ පවර් ෆෝන් එකක් තියෙනවා නම් කියන්නකෝ. එයා බඩු ටිකත් ඔක්කොම තියෙනවා නම් කියන්නකෝ. බ්‍රෝනියෝ ටූල් එක හරි මොන හරි ටූල් එකකුත් එක්ක තියෙනවා නම් මොන හරි ෆෝන් එකක් M02 එකක් හරි මොකක් හරි නෝ පවර් එකක් මොන වගේද? එහෙම තියෙනවා නම් මට කියන්නකෝ. මං එකක් හදන්න මං යන ස්ටෙප් ටික කියන්න. මට යා කවුරු හරි මේ මයික් එක ඔන් කරලා රීඩින් එක කියන්න. මං ඊට පස්සේ ස්ටෙප් එක කියන්නම්. නැත්නම් මට සාමාන්‍ය ඔයාලට එන පොදු ලෙඩක් ඕනම් කවුරු හරි එක්කෙනෙක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා කියන්න. මට මේ වගේ මොන හරි M02 එකක් හරි මොන හරි ෆෝන් එකක් තියෙනවා නෝ පවර් එකක්. මට මේකේ ගන්න කරන්ට් එකත් එකක් කියන්න. මං ස්ටෙප් ටික කියන්න චෙක් කරන්න ඕනේ ඉතින්. ඔව් WhatsApp එකේ දාලා මම කවදාද කොහෙද ඉන්නේ? මම ඉන්නේ මේ දවස්වල නිව්සීලන්ත වල. හෙලෝ සර්. ඔව් කියන්නේ. මගේ M221 එකක් තියෙනවා මේ ලෝගෝ ඇවිල්ලා තියෙන එක. මොනවාද? M221 එක. M21 ඔව්. ලොගෝ එක ඇවිල්ලා නවතිනවා එම්මම. මම හරි. බැටරි එකකුත් වෙන එකක් රීප්ලේස් කරලාත් බැලුවා එහෙමම තමයි එන්නේ. චුට්ටක් හයියෙන් කියනද මට පොඩ්ඩක් ඇහෙනවා මදියා. M221 එකක් හ්ම්. ඒක ඇවිල්ලා ලොගෝ රීස්ටාර්ට් වෙනවා. ඒ කියන්නේ ලොගෝ එක ඇවිල්ලා නවතිනවා එහෙමම. ඔව්. ඊට පස්සේ මම බැටරි වෙන එකක් දාලා බැලුවා කන්ටැක්ට්ස් ටික සුද්ධ කරලා බැලුවා. හ්ම්. මේ ඒ වුණාට ඉතින් තාමත් ඒක එහෙමම තමයි. ඒ හරි. කියන්නේ මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක ඇවිල්ලා M21 එකන්නේ. M21 ඔව්. වල ගොඩාක් වෙලාවට දැන් කමන් ෆෝල්ට් එකක් තමයි එන්නේ ගොඩාක් වෙලාවට ඔයාලට. ඒ කියන්නේ හ්ම්. ඕක ඇවිල්ලා RAM වල තියෙන අතර තියෙන පොඩි මේ ඊයන් වල මේ ප්‍රශ්නයක් නිසා තමයි ඔය මොඩල් එකේ පොඩ්ඩක් මෙයා වෙන්නේ. මං සාමාන්‍යයෙන් ගන්නම්. එතකොට ඒ කියන්නේ RAM එකේ තමයි ඔගේ ගැටලුව එන්නේ. ඔව්. එතකොට ඔයා CPU ගහන එහෙම පුළුවන්ද කොහමද? නෑ නෑ. එහෙම මුකුත් කළා නෑනේ. ඉස්ලා එනම් නෑ නෑ. ප්‍රායෝගික මුලින්ම ප්‍රැක්ටිකල් ටික කරගන්න ඕන නෝමල්. මොකද ඔව්. ඕකේ ඇවිල්ලා ඔය මේ M21 වල තියෙන්නේ පොඩි ඒ කියන්නේ ඕක ඇවිල්ලා ලයිට් දෙකක් නෙන්නේ. සාමාන්‍ය අපි ගත්තොත් ඔව්. ඕකේ ඇත්තටම තියෙන්නේ ඇවිල්ලා ඩබල් ලේයර් එක. ඒතකොට ඔයාලා IC පොඩ රීබෝල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍ය ඕකේ දැන් අපි ගත්තොත් ඔව්. මේ වයිට් බෝඩ් එක. මම පොතක ඇඳලා පෙන්නන්නම්. තියෙනවා. අපිට අප්ලි ගමුකෝ. හරිද? ඕකේ තියෙන්නේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ සාමාන්‍ය ඔන්න ඔය CPU එකක් උඩ තමයි මේ ඉතිරි CPU එක ඇවිල්ලා තියෙන්නේ. RAM එක. ඔව්. ඒ කියන්නේ ඔන්න සාමාන්‍ය ඕක iPhone අපි එකක මුලින්ම වගේ. ඉස්ලා පුරුදු වෙන්න ඕනේ. ඔයාලා හදාගෙන ඉන්න ඉස්ලා. එතකොට යටිනුත් මෙහෙම
ඊයන් එනවා ඒ ටික රීබෝල් කරන පැත්තව පුරුදු වෙනවා. මොකද මේක තමයි දැන්ට තියෙන සාමාන්‍ය මම දැකලා තියෙන අමාරුම CPU එක. ඉතින් හ්ම්. එහාට ඔය අලුතෙන් එන සීරීස් S22 Ultra ඔය මුකුත්ම අමාරු නැහැ. මොකද මේකේ තියෙන පොඩි ගැටලුවක් තියෙනවා. මේකේ පොඩි ගැප් එකක් තියෙනවා ඔයාලට. ඒ ගැප් එක හදාගන්න අමාරුයි ගොඩාක් කට්ටියට. මම ඕක නිකන් දල සටහනක් පෙන්වන්නම් බලන්නයි. විනාඩියකින් වයි. ඒ කියන්නේ මම ඕක අපි ලංකාවේ ඉන්නකොට ක්ලාස් කරනකොට මම පෙන්නලා දිනවා අපේ කට්ටියට. සාමාන්‍ය අපේ IC එකක් එන්නේ ওই විදිහට. මට විනාඩියක් දෙන්න. හරි. සාමාන්‍ය අපිට IC එකක් එන්නේ මේ විදිහට. එතකොට උඩින් එනවා අපිට IC එක ඊට පස්සේ මේ මදර් බෝඩ් එක කළු පාටට තියෙන්නේ නිල් පාට තියෙන අපේ බෝල. ඔන්න ඕක අපි ගලවන්න ඉස්සලා ඉගෙන ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ තියෙන්නේ M20 එක මෙන්න මේ විදිහට තමා තියෙන්නේ. එතකොට මේකේ උඩ තමා මේ අපේ RAM එකේ ඉන්නේ. මම ෆොටෝ එකක් ඇති මේ තියෙන්නේ. මෙන්න මේක ගොඩක් කට්ටියට අමාරු ට්‍රික්ස් එක තමයි මෙන්න මේක හදාගන්න අමාරුයි. මේවා ඉතින් හෑන්ඩ් ස්කිල් තමා හදාගන්න තියෙන්නේ. තේරෙනවද? මෙන්න මේ CPU එකට හරියට මේ RAM වලට මේවා වෙන්න හදන්න ඕනේ. එතකොට මේ ගොඩාක් කට්ටිය බැරිලා තින්නේ මේ මෙන්න මේවා ටික හරියට බැලන්ස් නැතුව අන්බැලන්ස් වුනහම RAM එක වදින්නේ. ඔන්න ඕවා පුරුදු වෙන්න ඕනේ ඉස්සලා ඔය ට්‍රික්ස් ටික ඉස්සලා. ඊට කලින් මේ ඔයාලා IC ගලවන ටික මේ පුරුදු වෙලා ඉන්න ඕනේ මොනවද ඒ කරන්න. තේරෙනවද? ඔව් සර්.